ඉතින් හායි යාළුවනේ අපි කලින් වීඩියෝ තුනෙන් HTML වල මූලික ටැග් පින්තූර ලිස්ට් සහ ටේබල් ගැන ඉගෙන ගත්තා. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා අපි මේවා ඉගෙනගෙන මොනවද කරන්න කියලා. අන්න ඒ නිසා අද මම ඔයාලට පෙන්වන්න යනවා මම හදපු Beautiful Sri Lanka කියන වෙබ් පේජ් එක. මේක බැලුවම ඔයාලට තේරෙයි කෝඩින් කියන්නේ කොච්චර ලස්සන බලවත් දෙයක්ද කියලා. ඉතින් මේ බලන්නකෝ මම මේ පිටුව ආයෙත් රීලෝඩ් කරනවා. මෙන්න බලන්න කොච්චර ලස්සනද. ඉතින් ඔයාලටත් පුළුවන් HTML, CSS, JavaScript කියන මේ තුන පාවිච්චි කරලා මීටත් වඩා ලස්සන වෙබ්සයිට් එකක් හදන්න. අපි දැන් වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා බලමු. මෙන්න මගේ වෙබ්සයිට් එකේ ලාංඡනය. ඒක ක්ලික් කරාම ඔන්න අපේ ප්‍රධාන මේන් වෙබ් එකට එනවා. ඉතින් බලන්න මේ දවස්වල අවුරුදුනේ. එනිසා ඉතින් මම අවුරුදු සුබ පැතීමකුත් දැම්මා ලස්සනට. මෙහෙම Beautiful Sri Lanka එක උඩට ගෙනිච්චාම Happy New Year. ඉතින් අපිට මේක buttons තියෙනවා more information, leave a comment, travel toolkit. ඉතින් මේකේ තියෙනවා chat AI කියලා. අපි ඒක ඕපන් කරලා hello කියලා දුන්නාම එයා එනවා. ආයිබෝවන්. මම කොහොමද ශ්‍රී ලංකාව කරන්නේ? ඉතින් එහෙම එකක් තියෙනවා. අපි ඊට පස්සේ more information දුන්නාම මේ විදිහට යනවා. සහ leave a comment දුන්නාම email එකට යනවා. travel toolkit කියන්නේ මෙන්න මේ page එකට. ඉතින් ඒක ලස්සනට load වෙනවා. මගේ මේ වෙබ්සයිට් එකේ පහසුකමක් තමයි මෙන්න මේ BSL bank. ඒ කියන්නේ මගේ online බැංකුව තියෙන එයාට පාරිභෝගිකයාට කාඩ් එක උත් ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාගේ දැන් එයාගේ account එකේ තියෙන දැනට තියෙන සල්ලි. අපිට මේක රුපියල් 5000ක් එකතු කරන්නත් පුළුවන්. pay emergency රුපියල් 1000ක් වැඩි කරන්නත් පුළුවන්. මේ තමයි සංචාරකයෙක්ට මගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා එයාලගේ බඩු පැක් කරගත්තද කියලා බලන්න තියෙන බටන් හතරක්. ඊට පස්සේ simple travel plan. මෙතනත් මම AI තාක්ෂණය තමයි use කරේ. මේ බලන්න අපිට 7 days තියෙනවා 3 days තියෙනවා. එතකොට ඔය ටිකෙන් එනවා. ඊට පස්සේ මෙන්න බලන්න අපේ රටේ තියෙන විශේෂ අංක ඒ සංචාරකයෝ දන්නේ නැහැනේ. ඒ නිසා මම ඒවා දැම්මා මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ අපි මෙතන අපේ වෙලාව පෙන්නනවා. අපි හෝම් දුන්නාම ආයෙත් යනවා. ඊට පස්සේ අපිට සර්විසස් කියලා බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා රේල්වේ සර්විස්, බස් සර්විස්, බෝට් සර්විස්, සිකියුරිටි සර්විස්. ඊට පස්සේ මේ ට්‍රාන්ස්පෝර්ට් මී කියලා බටන් දෙකක් තියෙනවා. ඒක එකක් පික් මී අනිත් එක Uber ride. ඊට පස්සේ අපි හෝම් එකට ගිහිල්ලා content වලට යනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. පස්සේ එන්නේ මේ design by Ometh Manitha premium text edition. ඊට පස්සේ මම සිංහල version එකකුත් හැදුවා අපේ රටනේ. ඒකෙත් මෙන්න බලන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පැතීම එනවා. ඒකෙත් ඔක්කොම සිංහලෙන් තියෙන්නේ. මට කියන්න අමතකුණා. මෙන්න බලන්න. මම කොළඹ එකේ වෙද එකක් දැම්මා. ඊට පස්සේ මෙතන අපිට අපේ ළඟ තියෙන ගාන ශ්‍රී ලංකන් රුපීස් වලට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇමරිකන් ඩොලර්. අපි ඒක ප්‍රූෆ් කරන්න මෙතන 100ක් ගහමු. ඒක කන්වර්ට් කරාම රුපියල් 30000ක් තමයි එන්නේ. හරි. අපි බලමු දැන් මම මේකට ප්‍රීමියම්ලි ඇඩ් කර සල්ලි ගෙවලා ගන්න තියෙන SLAI සර්විස් කියන සර්විස් එක. අපි ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් එන්නේ. ඊට පස්සේ SLAI සර්විස් එක යන්න නම් රුපියල් 200ක් ගෙවන්න ඕනේ. අපි ඒක pay now දීලා ගෙවමු. ඊට පස්සේ full name එක මගේ Ometh Manitha. අපි ඊට පස්සේ email address එක ඔයාලට කැමති නම් ඒක මගේ email එකට ඔයාලට ඕන දෙයක් එවන්න පුළුවන් @gmail.com. මගේ account number එක ඔක්කොම හරි. දැන් අපි verify the payment දෙනවා. එතකොට අපිට මෙන්න මේ වගේ receipt එකක් තමයි එන්නේ. ඉතින් අපිට ඕන නම් පුළුවන් medkit එකේ ඒ කියන්නේ මගේ account එකට ගිහිල්ලා mail එකට ගිහිල්ලා අපිට ආපු එක බලන්න. හරි අපි ඒක බලමුකෝ දැන්. mail.google.com එක load වෙනවා.
ඉතින් ඔයාලට හොඳටම තේරුණා ඇති. මෙන්න බලන්න. මේ එකට මටම ආවා payment successful. hello අමිත් මානිත. ඔබගේ payment එක සාර්ථකව ලැබුණා. beautiful ශ්‍රී ලංකා AI service එක භාවිතා කළ හැක. ඉතින් මේ තියෙන මගේ තොරතුරු ටික. thank you payment success. ඊට පස්සේ තියෙනවා this is an automated response beautiful ශ්‍රී ලංකා designed by Omith. ඉතින් බලන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද. ඊට පස්සේ අපි මේ success AI දුන්නාම මෙන්න මේ වගේ AI රොබෝවරයෙක් අපිට help කරන්න එනවා. අපි මෙතන අනුරාධපුර කියලා search කරාම Anuradhapura is the first capital of Sri Lanka, a sacred city with massive stupas and ruins. බලන්න දැක්කද? AI එකක් මම HTML වලින්ම හැදුවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මෙච්චර දියුණු එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඒකට ඔයාලා මුලින් ඉඳන්ම level 1 ඉඳන් level 10 වෙනකම් ඉගෙන ගන්න ඕනේ. තාම මම ඔයාලට කියලා දෙන්නේ level 1 ටික. ඉතින් අවසාන වශයෙන් මගේ මේ කැටගරි එක වන map එක තියෙනවා. ඒ map එකේ මෙතන map එක වැටෙනවා. මේ බලන්න අපිට ඕන ඒකේ මෙහෙම වෙනස් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ. කොහොම අපිට ඕන තැනක් මෙතන search කරන්නත් පුළුවන්. උදාහරණයක් විදියට කොළඹ දෙමු. එහෙම දුන්නාම මෙන්න අපිට කොළඹ දිස්ත්‍රික්කය ආවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ කෝඩ් එක. ඉතින් ගොඩක් දිග කෝඩ් එකක් මේක. මේ බලන්න. මෙන්න මගේ ෆස්ට් වැටෙන එක. ඒකේ දිග කෝඩ් එක. ඊට පස්සේ වැටෙනවා මෙහෙම. ඒකත් ගොඩක් දිගයි. about මම ඔයාලට මගේ ෆෝල්ඩ් එක නිකවට පෙන්නන්නම්. මෙන්න බලන්න මං දැන්ට මේකට යොදාගත්ත දත්ත ඔක්කොම තියෙනවා මෙතන. මෙන්න බලන්න. මේවා තියෙන්නේ HTML වෙන වෙනම ලකුණු කරපු ඒවා. කොච්චර ගොඩක් තියෙනවද බලන්න. ඉතින් මට මේක හදන්න දවස් 3කට වැඩිය ගියා. ඉතින් ඔයාලා හොඳට ඉගෙනගෙන ඊට වඩා ඉක්මනින් හදන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එක දාලා channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් bye bye.